ආයුබෝවන් මම හිතන්නේ ඊටම වැදගත් මාතෘකාවක අපි අවසානයේට ඇවිල්ලා තියෙනවා. අද අපි කරන්න යන්නේ මදසරුභාවයේ 4 වෙනි කොටස වශයෙන් අපි සලකන සරු ඩිම්බ නැත්නම් සරු ශුක්‍රාණු. ඒ දෙකම එකතුවට අපි කියනවා බීජ. සරු බීජයක් අපි කොහොමද හදාගන්නේ කියන එක ඊටම වැදගත්. ඒ කියන්නේ මදසරුභාවයේදී අපි කතා කරපු විදිහටම සරු කාලය ගැන අපි දැනගත්තා. ඒ වගේම ඊටාම නිරෝගී ශාස්ත්‍රයක වැදගත්කම අපි දැනගත්තා. ඒ වගේම අපි ගිය සැරේ කතා කරා හෝමෝන වල සමතුලිතතාවය කොතරම් වැදගත්ද මේ දරුවෙක් විශ්න ගැනීම සම්බන්ධයෙන් කියලා. අද එම හෝමෝන සම්බන්ධයේ ශාස්ත්‍රය සහ ඒ සියලු දේවල් වල එකතු වෙන නිර්මාණය වන පරිසරයේ පැලවන බීජය නැත්නම් ඩිම්බය ශුක්‍රාණු වල එකතුව තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර ඉතාසන් ඩිම්බයක් හදාගන්න කාන්තාවගේ විවිධ කොටස් අපි අනිවාර්යයෙන්ම මෙතන බලපාන මොකද ඉතා නිරෝගී ඩිම්බ කෝෂයක් මේ සඳහා තියෙන්න ඕනේ. ඒ වගේම එම ඩිම්බ කෝෂයේ මාසකට වරක් මුදා හරින ඩිම්බය ඒ සමගම 24ක් තුල ශුක්‍රාණුවක් සමග එකතු වෙන්න ඕනේ. එහෙනම් තමයි කලලයක නිර්මාණය සිදු වෙන්නේ. එම නිර්මාණය වූ කලලය තමයි එන්ඩෝමෙට්‍රියම් එකේ ඇවිල්ලා තැන්පත් වෙන්නේ සරු කාලය තුලදී. ඒත් අපි ඒක හොඳින්ම දැනගන්න ඕනේ මේ සඳහා මානසික කියන්නේ මානසික සහනය නැත්නම් හොඳ බලාපොරොත්තුවක් අපේ තියෙන්න ඕනේ දරුවෙකු ලැබීම සම්බන්ධව. අපි ඒ සඳහා පෙර සූදානම් වශයෙන් අපි කැම බීම ඉන්න පරිසරය සාහිත්‍යයේ සතුට ඒ හැම දෙයක්ම අපි රඳවා ගන්න ඕනේ. ඒ වගේම දැන් මෙතන ඩිම්බ කියලා කතා කරන්නේ ඩිම්බ විතරක් නෙමෙයි සරු ශුක්‍රාණු. ඒ සරු ශුක්‍රාණු ගැන අපි කතා කරනකොට අනිවාර්යෙන් පුරුෂයා ගැන කතා නොකරම බෑ. මොකද 50% මෙතෙන්ට අයිති වෙනවා. ඩිම්බවල ගුණාත්මක භාවය වගේම ශුක්‍රාණු වල ගුණාත්මක භාවය හරිම වැදගත්. මම හිතන්නේ අපි ඒක වාක් වැදගත් මේ විතරදී මතක් කරන එක වෙනම අපි කොටසක් වශයෙන් කතා කරමු ඊළඟ අවස්ථාවේදී අපි මොකද පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීතාවය අපි කොහොමද ආරක්ෂා කරගන්නේ සහ විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ඔසුකී ආයුර්වේද අපේ රෝහල තුළ කරනවා. විශේෂයෙන් පුරුෂයින්ට වාක් වැදගත්. ඒ සඳහා බාහිර ප්‍රතිකාර වගේම අපි කරන්න ඕනේ මොනවද? කැම බීම වල පාවිච්චි හැම දෙයක්ම උපදෙස් අපේ වෛද්‍යවරු ඇතුළේ කැනේද කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ නිතාන මොමද සහයෝගයක් ඔබලාට ලැබෙයි. ඒ නිසා මේ ශුක්‍රාණු වල වර්ධනය සහ ඉතා නිරෝගී ශුක්‍රාණු ඇති කර ගැනීම හරිම වැදගත්. අපි ඊගාව දවසේ ගැන කතා කරමු. ස්තුතියි.